හායි යාළුවනේ ඔන්න වෙනද වගේම අදත් අපේ YouTube channel එකෙන් අපි ඔයගොල්ලන්ට අද ගේන්නේ සුපිරිම සුපිරි වට්ටක්කා ව්‍යංජනයක් හදන විදිය වට්ටක්ක සමග පොල් රොටි. එලා තමයි ඒ හින්දා මේක මිස් කරගන්න එපා. මේක දිගටම බලන්න වීඩියෝ එක තැනක්වත් ස්කිප් කරගන්න නැතුව වීඩියෝ එක ලස්සනට නරඹන්න. මේක හොඳ නම් අපි හදන මේ ව්‍යංජන අපි කරන මේ වීඩියෝ හොඳයි නම් අපේ YouTube channel එක subscribe කරන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒවා දානවා කියන්නේ ඇත්තටම ඔයගොල්ලන්ගේ ආදරේ අපිට හැමදාම තියෙන්න ඕනේ. ඒකෝර තමයි අපි තව තව වීඩියෝ අපිට දාන්න හිතෙන්නේ. ඒ හින්දා අපිත් එක්ක රැඳිලා ඉන්න බලන්න මේක ආය රසම සුපිරිම සුපිරි වට්ටක්ක ව්‍යංජනයක්. ආය මුකුත් නැහැ. නියමටම කියා දෙනවා මේක ආය රසයි. ඇත්තටම රසයි. වට්ටක්ක සමග පොඩුරිය කට හදලා බලන්න හදලා කාලා බලන්න. කාලා බලලා ඒ කමෙන්ට් එක අපිට දාන්න. එතකොට ඇත්තටම මාර සතුටක් තියෙන එහෙම වෙනකොට බලන්න අද වෙනද වගේ මේක හදන්නේ මමයි මගේ නෝනයි. එහෙනම් යාළුවනේ මේ වටක ව්‍යංජනේ හදන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය සියල්ලම මං ලිස්ට් එකක් හදලා ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා දිනවා. ඔය කට්ටිය එකට ගිහිල්ලා එකෙන් අරගෙන බලන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට කොහොමද මේ ව්‍යංජනේ හදන්නේ කියලා. වෙනද වගේම මෙයා තමයි අද වටක ව්‍යංජනේත් හදන්නේ. ඔන්න අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම අවශ්‍ය තාච්චි ලිපේ තියා ගන්නවා. බලන්න හොඳට මේකත් හදන්නේ දර ලිපේ තමයි. ඔන්න තාච්චි ලිපේ තියාගත්තා. ඒකට එකතු කරනවා පොල් තෙල් සුවල්පයක්. පොල් තෙල් ටිකක් දාගන්නවා. මෙන්න මේ අපි වට්ටක්කා අරගෙන වට්ටක්කා හොඳට මේ හොදලා කපලා තියෙන්නේ මේ වට්ටක්කා කෑලි. මේ වට්ටක්කා කෑලි ටික ලොකුවට කපා ගන්න ඕනේ. ඔන්න වට්ටක්කා කපාගෙන තිනවා. ඊට පස්සේ මේකේ තියෙනවා කහ කුඩු ගම්මිරිස් කුඩු කුරුඳු පොතු උළුහාල් 3-5 කුඩු. මෙන්න අපි දාගත්ත තෙල් ටික හොඳට රත් වෙලා තිනවා දැන්. ඊට පස්සේ අපි එකතු කරගන්න මේකට අබ ස්වල්පයක් එකතු කරගන්න. මේ අබ ටික හොඳට පුපුරනවා. ඊට ගද්ද එහෙනම් පට ගාලා අබ පුපුරනවා ඈ. එන්න ඊට පස්සේ කූණිච්ච ටික එකතු කරගන්න. කූණිච්ච ටික එකතු කරගන්න. ඒක හොඳට ඊට පස්සේ කලවලා බැදෙන්න දෙන්න. කූණිච්ච ටික හොඳට බැදෙන්න. ඊට පස්සේ දාගන්නවා මිරිස් කුඩු ටික. මිරිස් ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගන්න. ඒක හොඳට බැදෙනවා. ඊට පස්සේ මෙන්න වට්ටක්ක එක දිනවා. මේ වට්ටක්ක එකට අපි සියලුම පහ එකතු කරගෙන තියෙන්නේ බීලුණු, ලුණු, රම්පේ, කරපිංචා, සුදු ලුණු, කුරුඳු පොතු, උළුහාල්, අම්මිරිස් කරලක් ඒ ඔක්කොම එකතු කරගෙන ඔන්න එකට කරලා වට්ටක්ක කෑල්ටිය ලොකුවට කපා ගන්න. ඒක එකතු කරා ඕන්න එකතු කරනවා. මේක. ඊපස්සේ ඒක හොඳට කලවම් කරනවා. ඊට පස්සේ මේකට වතුර ටිකක් එකතු කරන්න. මේ වට්ටක්ක කෑල්ටි ටිකක් තැම්බෙන්න ඕන හින්දා වතුර ටිකක් එකතු කරන්න ඕනේ. ඒනවා ඕගොල්ලන් වතුර ටිකක් එකතු කරලා පොඩ්ඩක් කලවම් කරලා මේක අර මේ හොඳට තැම්බෙන්න වහලා තියන්න ඕනේ. අපි දැන් ඔන්න මේ වට්ටක්ක ව්‍යංජනේ ඔය ඉදෙනවා. යාළුවනේ මෙන්න අපි පොල් රොටිය හදා ගන්න ඕනි. තැටිය දැන් මේ රත් වෙනවා. අපි ලිපේ තියලා ඔය රත් වෙනවා. ඒකට අපි මේකට පොල් තෙල් ටිකක් ගාලා තියෙන්නේ තැටිය. මොකද එතකොට රොටිය මේකේ ඇලෙන්නේ නැහැ. ඒ හින්දා ඔන්න අපි එතකොට මේ තියෙන්නේ නියම පදමට අනාගත්ත මේ පොල් රොටියක්. හොඳට මේක අනලා මික්ස් කරගෙන හොඳ පදමට අනාගෙන තියෙන්නේ. ඒ හින්දා ඔන්න බලන්න දැන් අපි ඒක තැටියෙන් දාමු. මේක දාන්න. ඔන්න බලන්න. දාන්නනේ. ඔන්න රොටිය තැටියෙන් තිබ්බා. මේක පිච්චුනහම බලමු අනිත් පැත්ත හරවලා කොහොමද කියලා. මේ එතකොට මේකේ මේ වට්ටක්ක ව්‍යංජනේ ඔන්න නියමෙටම තැම්බෙනවා. අය බලන්නකො ලස්සනට දිනවල පාටට. ඔය කට්ටිය මේ පොල් රොටි හදන්න දන්නේ නැති කෙනෙක් නෑ. ඉතින් මේ මං හිතන්නේ පොල් රොටි හදන්න දන්නේ නැති කට්ටිය ඉන්නවා කියලා. දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් කියන්න. ඒකටත් අපි වීඩියෝ එකක් ගේන්න. මේ පොල් රොටි මෙහෙමයි මේක අනා ගන්නකොට පොල් ටික ගාලා පාන් පිටි ටික හලාගෙන ඒක එකතු කරලා මික්ස් කරලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගෙන මද රස්නේ උණු වතුරෙන් හොඳට මේක අනා ගන්න. මතක තියාගන්න මේක අනනකොට අනිවාර්යයෙන්ම පොල් තෙල් ටිකක් එකතු කරන්න. පොල් තෙල් චුට්ටක් එකතු කරන්න. එතකොට ඒක අතේ ගෑවෙන්නේ. හොඳට විනාඩි 5ක් විතර අනන්න.
අනලා ගුලි කඩලා තැටි එක ගානට මේ විදිහට රවුමට හදාගෙන ඊට පස්සේ පොල් රොටිය පුච්ච ගන්න. දැන් ඔකට තේරෙන්නේ නැතිනේ ඔන්න පොල් රොටිය මෙන්න අපේ වට්ටක්ක වැන්දේ. බලන්න නිකන් දුම්ම දාලා අතු පාට ලස්සනට තියෙනවා. ඔන්න අපි ඒකට තව ටිකකින් මේකට එකතු කරනවා පොල් කිරි ටික. පොල් අඩලක පොල් මිටි කිරි අපි ගාලා හදාගෙන තිනවා. ඒක එකතු කරනවා ඊගාවට. ඊට පස්සේ බලමු කොහොමද කියලා වට්ටක්ක වැන්නේ. මෙන්න අපි බලමු අපේ රොටිය අනිත් පැත්ත හරවලා කොහොම පිච්චිලාද කියලා යට. මෙන්න බලන්න ලස්සනට රොටිය පිච්චිලා දිනවා මේ. ආය ලස්සනට තියෙනවා මේ. ඇලිලත් නැහැ. මේවට දෙන ඒ ඔහොම වෙන්නේ මේ තැටි අපි පොල් තෙල් ටිකක් ගාගෙන එතකොට පිටි යනකොටත් මේ රොටිය වලට පොල් තෙල් ටිකක් එකතු කරගෙන තියෙනවා. ඒ හින්දා තමයි ඔය රොටිය වගේ ලස්සනට තියෙන්නේ. නියමයෙන් හොඳට පිච්චිලා තියෙනවා. අපි පිච්චුනාට පස්සේ බලමු කොහොමද කියලා මේ රොටිය නිමාව. යාළුවනේ අපේ වට්ටක්ක ව්‍යංජනය හිතෙනවා. දැන් අපි හදන්නේ මේකට පොල් කිරි ටික එකතු කරගන්න. ඔන්න බලා ගන්න. මේ පොල් කිරි ටික එකතු කරනවා. ඔන්න වට්ටක්ක ව්‍යංජනයේ පොල් කිරි ටික එකතු කරා. ඊට පස්සේ දැන් තමයි මේක හොඳම දේ තියෙන්නේ. මෙන්න මේක තමයි මේකට අවශ්‍යම දේ මේ වට්ටක්ක ව්‍යංජනයට. මෙන්න මේකට එකතු කරන්න ඕනි සීනි ස්වල්පයක්. බලා ගන්න. අන්න සීනි ටිකක් එකතු කරා. අපි ඒක හොඳින් මික්ස් කරගන්න දැන් ඒක වට්ටක්කට තැම්බෙන්න. දැන් ඉතින් කිරි ටික දාලා විනාඩි 5ක් විතර මේක රත් වුණා නම් ඇති. ඊට පස්සේ ඉතින් වට්ටක්ක ව්‍යංජනේ හරි. දැන් ඔන්න මෙන්න මේ ලිපේ පොල් රොටිය හරියනවා. බලමු අපි අනිත් පැත්ත හරවලා කොහොමද මේක පිච්චිලාද. රයිට් මෙන්න බලන්න. රොටි හොඳට පිච්චිලා තියෙන රොටිය තුනී කරගන්නකොට ඔය කට්ටිය මේ චුට්ටක් ඝනකමට තුනී කරගන්න මේ තුනීවට රොටිය හදන්න එපා. එතකොට ඒක නිකන් කර වෙනවා වැඩි. එහෙනම් මෙන්න මේ පොල් රොටිය හදනකොට චුට්ටක් ඝනකමට තමයි පොල් රොටිය හදාගන්න ඕනේ. ඔන්න බලන්න පොල් රොටිය ලස්සනට පිච්චිලා තියෙනවා. මෙන්න මේ ලිපි ව්‍යංජනය හදනවා. බලන්න නිකන් සුපිරි සුවඳක් තියෙනවා. ආයෙත් සුවඳ වගේම තමයි රස. මේකටම තියෙනවා. බලමු අන්තිමට කොහොමද කියලා. මේ දෙක මික්ස් කරනකොට කොහොම නිකන් රහ සුපිරියට තියෙයි ඈ. ඔන්න බලමු. මෙන්න පොල් රොටිය බලන්න නිකන් ලස්සනට පොල් රොටිය පිච්චිලා තියෙනවා. මේ ලිපේ අපේ වට්ටක්ක ව්‍යංජනේ මේ බලන්න කොහොමද කියලා. ආසයි දෙනවනේ. ආය මස් වගේ තමයි ඉතින් ආය. සුපිරියටම තියෙනවා. අපි බලමු. අපි වෙනම වාදනයකට මේ ටික අයින් කරගමු. මෙන්න යාළුවනේ අපේ වට්ටක්ක ව්‍යංජනේ ඔන්න හදලා අපි මේ වාදනයකට වෙන් කරගත්තා. මෙන්න හදාගත්ත පොල් රොටි ටික ආය සුපිරියටම තියෙනවා. ආය කාලා පෙන්නන්න ඕනේ නැහැ. ඉතින් ආය සුවඳයි මස් වගේ තමයි. ඔය කට්ටිය හදලා බලලා කාලා බලන්න නියමෙටම තියෙනවා. ආය ඉතින් සුපිරිම තමයි. අදට ඉතින් ඔන්න අපේ වීඩියෝ එක මෙච්චර. අපි දැන් ඔන්න හදලා ඉවරයි මේක. අපේ වීඩියෝ එක හොඳ නම් අපිට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ ආයෙත් නැවත මේ වගේම රසවත් වීඩියෝ එකකින් හමු වෙනකම් අපි ගිහිල්ලා එන්න. සියලු දෙනාටම සුබ දවසක්.